වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න. ගිය අවුරුද්දේ මම ওই පන්ති කතා කරවලත් තියෙනවා MCQ 24යි 25යි අන්තිමට ෆිසික්ස් වලට B එකක් ගන්නවා සෙකන්ඩ් එක හොඳටම ලියලා. අර දැන් ඔය අන්තිමම හරි කතා කරා මෙඩිසින් ගියපු ළමයෙක් එහෙම MCQ 26ක්ද කොහෙද තියාගෙන ඊට කලින් MCQ 25ක් තියාගෙන ඉංජිනේරින් ගියපු ළමයෙකුත් කතා කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ෆිසික්ස් එක කියන්නේ MCQ එහෙම මට්ටමක ඉඳන් උනත් B එකට ඔක අදින්න පුළුවන්. ඒතකොට ඊට සමගාමීව MCQ 17 18 වගේ ඒවා කොහොමද C එකට උනත් නැත්තම් එතනින් පල්ලෙහා වුණත් 100කට දැන් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් හම්බෙනේවා. ඉතින් ඊට වඩා දේවල් වුණත් ඔයාලට කරන්න පුළුවන් නේ. ඒ නිසා මේ එහෙම ගණන් තිබ්බොත් ඒක එහෙම අදින්න පුළුවන්. මම මේ කියන්නේ MCQ ටිකක් බලාපොරොත්තු වෙන තරමට වඩා අඩු කියලා හිතනවා නම් ඒත් එහෙම කරන්න පුළුවන් කියලායි මම මේ කියන්නේ. ඊළඟ ප්‍රධානම කාරණාව තමයි MCQ බලන්න යන්න රන් එපා කිසිම විදියකින්. මේක මම විශේෂයෙන්ම කියන්නේ MCQ බලන්න යන්න එපා. මේ ඔක ෆස්ට් ෂයි ළමයි තමයි ගොඩක් කරන්නේ. සමහරලාට නොදන්නු කියන්නේ තාමත් තේරුමක් නැතිකමට සෙකන්ඩ් ෂයි ළමයිකුත් කරනවා වෙන්න පුළුවන්. අර MCQ බලන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ සමස්ත විනාශයක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා හිතන් ඉන්නවට MCQ 30ක් තියෙනවා කියලා. හරිද? ඔයා මොකක් හරි මාකින් එකකින් බැලුවා. ඒ මාකින් එක වැරදි වෙන්නත් පුළුවන්. 90ම වෙන්නේ මාකින් එක වැරදි නේ. ගොඩාක් වෙලාට මේ එන දැන් මේ වෙලාවේ එන මාකින් ගොඩක් වැරදි. MCQ දැන් ඔයා මාකින් එක බැලුවම MCQ 29ක් තමයි වට එන්නේ. දැන් 30ක් තමයි ඔයා හිතාගෙන ඉන්නේ. 30ක් 31ක් ඔයා හිතාගෙන ඉන්නවා MCQ 29ක් එනවා. එතකොට ඇත්තටම එතනින් ඔයාට හිතුවට වඩා වෙලා තියෙන MCQ එකක් නැත්තම් දෙකක් අඩු වෙන එක විතරයි. ඒකට ඔයාට මානසික මට්ටම් වශයෙන් එන මාරම හානියක් තියෙනවා. ඒක කෙමිස්ට්‍රි එක ඉවරනකම් බලපානවා. හරිද? අතනින් ඔයාට අඩු වෙලා තියෙන එක ලකුණයි සමහරවල්ලාට ලකුණු නැත්තම් දෙකයි. ඔයා හිතන් ඉන්නවා 31ක් තියෙයි 29යි එන්නේ. එතන අඩු වෙලා තියෙන ලකුණයි නැත්තම් දෙකයි. ඒ වුණාට අන්තිමට මේ මට 20 ගණන්නේ මේ පාරත් කියලා වගේක් හිතෙන්න ගත්තොත් එහෙම අයියෝ දැන් කරගන්න දෙයක් නැහැ මං හිතාගත්ත ගාන නැහැ වගේ එකක් හිතෙන්න ගත්තාම අනිවාර්යයෙන්ම මේක ඊළඟ පේපරේට බලපාන නිසා කිසිම විදියකින් MCQ බලන්නම එපා. මේක මං ප්‍රබල වශයෙන් කියන්නේ ඔයාලට. මොකද මීට කලින් මේක කරලා තියෙන ළමයි දන්නවා අන්තිමට මේකෙන් අවුල් වෙන්නේ ඉස්සරහට තියෙන විභාගෙ මිසක් මේ දැනට කරපු දේවල් නෙමෙයි. සමහරලාට සමහර ළමයි ඉන්නවා MCQ 40ක් තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට MCQ 35ක් තියෙනවා. දැන් මොකක් හරි මාකින් බලුවම 35ක් තියෙනවා MCQ. ඒතකොට ඒකෙන් පොඩ්ඩක් අවුල් ගිහින් සෙකන්ඩ් එක ලියන එකත් පොඩ්ඩක් අවුල් වෙනවා. කෙමිස්ට්‍රි එකටත් ඒක පොඩ්ඩක් බලපානවා. ඊට අන්තිමට බලුවම ෆිසික්ස් වලට ඒකුත් එනවා. තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ෆිසික්ස් වලට එනවා. සමහරට ඒක කෙමිස්ට්‍රි වලට බලපානවා. නැත්නම් ෆිසික්ස් සෙකන්ඩ් එකේ ගන්න තියෙන ලකුණකට බලපානවා. ඒ නිසා මේ අර එහෙම MCQ බලලා කිසිම විදිහකින් බලන්නත් එපා. බලලා කිසිම තීරණයක් ගන්නත් බෑ. බලලා කිසිම දෙයක් කරන්නත් බෑ. බලලා ඔයාලා හිතා ගන්න දේ හරිත් නෙමෙයි. يعني ඔයාලා හිතා ගන්නවා නම් ගොඩක් අඩුයි මාර වැඩේ කියලා. ඒනකොට අන්තිමට ඔක්කොම කියන්නේ ඇවරේජ් එකක් විදිහට බැලුවම සමහරවිට ඔයා ඉන්නේ ඇවරේජ් එකට වඩා හොඳ මට්ටමක වෙන්නත් පුළුවන්.